උඹ මොකටද ගෑනට අච්චර බොන්නේ මෙච්චර බොන්නේ කියලා පොරොන්දු දෙන්නේ? උඹ වැඩ කරන්නේ ගෑණිගේ ලිමිට් එකටද? ඒකට ගෑණි වැඩ කරන්නේ මුගේ ලිමිට් එකටද? බොහොමද බං ඒව දන්නේ? එහෙම කියන්න එපා ලද්දා. එහෙම කියන්න එපා ඒක හරිය නෑ. උදාහරණයක් මගේ ගෑණි මගේ අතර එකඟතාවය තියෙනවා නේ. අපි ඒවත් එක්ක ජීවත් වෙන්නේ. උඹලා වගේ අපි මරා ගන්න නැහැ නේ බං. අපිට බලාපොරොත්තු තියෙනවා අපිට බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න. අපිට තියෙන rules. ඒ තනි rules කොට rules අවංක කෙලින් rules. සිරාවට මේ ජීවිතේ බලාපොරොත්තු තියාගෙන rules ගහගෙන ජීවත් වෙනවා වගේම ජීවිතේ බලාපොරොත්තු කඩ වුණා කියලා දැනගෙන ජීවත් වෙන කාලෙකුත් එනවා. මම මේ ජීවත් වෙන ජීවිතේ බලාපොරොත්තු කඩ වුණා කියලා දැනගෙන ජීවත් වෙන කාලෙ. කොහොමද? ජීවිතේ බලාපොරොත්තු කඩ වුණා කියලා දැනගෙන හිත හදාගෙන ජීවත් වෙන කාලෙ. බල දෙන්නට උනත් පොදුයි. නිකන් මේ ගෑනු වෙන බයිලා ගන්න නැතුව වෙරි බස ගන්න නැතුව හිටහන්දිලා. මං ගිහලා බොන්න ආරගෙන.